ගුරු රස උගන්ඩ වසර චන්ද්‍රෙන් හරි හොඳ ආමකෙච්චත් හොඳයි. ඉතින් අද දවස් පුංචි දැන් එයාටම කොහොමදම මේක පරම්පරාවෙන්ම මම ගච්ඡන චාරිත්‍රය. ඉතින් මේ කෝණ පුංචි මේ අන්නේ කැපුලෝ කැපුලියෝ ඩායමක් මත් කරලා 100ක් විතර අද දවස් පුංචි මම ගෙත්තුවා. ඉතින් මේ පැණි පූජාව මේක මෙයන්ටන්නේ පරම්පරාවෙන් මම ගච්ඡන එකක්. මෙයන්ටන්නේ අපිලැත්තෝ රඳන කාලෙකේ තමයි මේතන එයත්ෝ රඳනකම් එයත්ෝ මම දුකවා අපිලැත්තෝ 98 මේ නියබර දැම්ම අපිලැත්තෝ නියබර දැම්මන පස්සේ දැන් මේක එයත්ෝ මම කරගෙන මම ගච්ඡනවා. ඉතින් මේක ඇත්තටම මෙයත්ෝ විශ්වාස දැන මන්ද කරනවා මේ ඇත්තන්නේ පරම්පරාවට මන්ද වෙච්චි ලොකුම වාසනාවක් එක මෙයත් සතුටු වෙන මන්ද වෙනවා මෙයත් වෙන මන්ද කරනවා මානිකාවේ රඳන නිලබලයන්ට ඒ වගේම මහානායක කපුවලට දෙකලට ඒ වගේම මෙයන්ට මේකට අභිප්‍රායයන් කළන විචාරකාරීලට ඒ වගේම සංස්කෘතික නිලධාරී මේ ඇත්තන්ට ඒක අමුකුච්චි දින කැපුලෝ හැම එකම මේ තැනට මේ ඇත්තන්ට උදව් උපකාර දෙන්න මම කරනවා. ඉතින් ඇත්තටම මේ ඇත්තෝ මාම කෙච්චක් සතුටු දෙන්න මම කියනවා. අද දවස් වෙද්දී මේ තැන මම කරන්නේ මම වෙච්ච මේ පාර මේ පැණි හොයා ගැනීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් වුණාද? මේ කොන පොඩ්ඩේ එහෙම ගැටලුවක් මම වෙන්න පොඩ්ඩේ මේ ඇත්තෝ ඉච්චරෙන් දැන් මේක මේ මම කරන්නේ තිබෙන්නේ දානස්ලේ මාදුවේ වන්නේ කියන්නේ. ඉතින් මෙතන ඒ නිලධාරීන්ට දැක්වත් කරපත් කරලා ඒ අන්තොත් අවතරය නොකලව කිසිම ගැටලුවක් පොදවිලා. ඉතින් මේ කරදරයක් පොදවිලා මේ කෝණ පොච්චේ වැනි පොච්චේ දැන් අර ඉඩම් මිල්ලල යම් කිසාකාරක නීතිමය පියවරක් අරගෙන තිබ්බා. ඒකට මොකද ඒතන නම් ඉතින් තාම එහෙම මන්ද වෙලා පොදොයි. මේ ආකච්ඡාතන මන්ද කරනවා දැන් කොහොමත් මෙයත් විශ්වාසයෙන් මන්ද කරගෙන රඳනවා. ඒ අවතරේ මන්ද වෙන්නේ. දැන් මේ වන විට ලංකාවේ කාලගුණ විපර්යාසයක් සිද්ධ වෙලා තිනවා. එල්නිනෝ ලංකාවට බලපාලා තිනවා. දැන් වැඩිනායක තුමාලට ඔබතුමාලට මේ පැත්තේ ඒ ආකාරයෙන් දැන් මේ ගැටලුවට උද්ගත වෙලා තිනවද කොහොමද ඇත්තටම දැන් මේ ඉන්න කියන්නේ දැන් මේ ඇත්තන්නේ ගම්වලට නම් මේක මේ එතර මේ අතෝ උදෙනෙන් ඉස්සන්නකොට කොහොමත් මේ ඇත්තන්නේ ගම්වලට නිකිනි පිටර වක් කියන මේ මාසවල රැයිල්ල මං ගච්ඡනවා. හැබැයි ඉතින් මේක මේ ඇත්තන්ට විතරක් නෙවෙයි මේ රටේම මාම කෙච්චක් මාර්ගරින් පැරිස් තිබෙනවා. ඉතින් ඒක දැනට මේ ඇත්තන්ට ඒ බලපෑම තිබෙනවා. නමුත් අපි පුද්ගල වනාන්තර විනාශ කරනවනේ ඒ සම්බන්ධයෙන් දැනට මේක දැන්වත් මිනිත්